මතක තියාගන්න මේ ධර්ම දානේ බණ පදයක් ලෝකෙ තව කෙනෙකුට අහන්න සලස්සනවා කියලා කියන්නේ අග්‍රම පින. මේක බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකට පෙන්වා බුදුහාන්දුරුව විස්තර කරනවා මහණෙනි අහස උසට අටපිරිකර කන්දක් ගොඩ ගහලා අටපිරිකර කියන්නේ සාමාන්‍ය අයට දෙනේවා නෙමේ දුගී මගේ යාචකයන්ට අටපිරිකර දෙන්නේ. අපි කවුරුත් දන්න අටපිරිකර පූජා කරන්නේ මහා සංඝයාට. එහෙමනම් මේ බුද්ධ ශාසනයක මහා සංඝයා වෙනුවෙන් අහස උසට අටපිරිකර මතක තියාගන්න මේ ධර්ම දානේ බණ පදයක් ලෝකෙ තව කෙනෙකුට අහන්න සලස්සනවා කියලා කියන්නේ අග්‍රම පින. මේක බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකට පෙන්වා බුදුහාන්දුරුව විස්තර කරනවා මහණෙනි අහස උසට අටපිරිකර කන්දක් ගොඩ ගහලා අටපිරිකර කියන්නේ සාමාන්‍ය අයට දෙනේවා නෙමේ දුගී මගේ යාචකයන්ට අටපිරිකර දෙන්නේ. අපි කවුරුත් දන්න අටපිරිකර පූජා කරන්නේ මහා සංඝයාට. එහෙමනම් මේ බුද්ධ ශාසනයක මහා සංඝයා වෙනුවෙන් අහස උසට අටපිරිකර අපි අවුරුදු 7-800ක් ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. අනෙකගේ කොතෙක් අඩුපාඩු තිබ්බත් කමක් නැහැ. අපේ සත්පුරුෂකම විතරක් නිරන්තරයෙන් පින්නතුනේ ඉස්මතු කරගන්න බලන්න. අපිට අවැඩ කරන අපිට අකුල් හෙලන උදවියටත් මෛත්‍රිය කරුණාව දක්වන්න බලන්න. අපි දන්නවා මෙහෙම අපි දේශනා කරාට ගෙදර අපිට කොච්චර ආදරය කරන අය හිටියත් අපට කොච්චර ළඟින් ඉන්න අය හිටියත් දුව ඉන්නවා තමයි පුතා ඉන්නවා තමයි නෝනා ඉන්නවා තමයි මහත්තයා ඉන්නවා තමයි පෙම්වතා ඉන්නවා තමයි පෙම්වතිය ඉන්නවා තමයි ළඟින් ඉන්නවා. හැබැයි ඒ හැමෝටම වඩා ළඟින් ඉන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි මාරයා. මාරයා තරම් Tamanට කිට්ටුවෙන් කිසිම දුවෙක් නැහැ, කිසිම පුතෙක් නැහැ, කිසිම ස්වාමියෙක් නැහැ, කිසිම භාර්යාවක් නැහැ, කිසිම කෙනෙක් නැහැ. ඒ නිසාම තමයි මාරයට ඕන වෙච්ච ගමන් කොච්චර කවුරු 100ක් 1000ක් ලක්ෂයක් වට කරගෙන හිටියත් මාරයට ඕන වෙච්ච ගමන් මාරයට අරන් යන්න පුළුවන්. එයි අපිට කිට්ටුවෙම ඉන්නේ මාරයා. අපිට කිට්ටුවෙම මාරයා ඉන්න නිසා අපි කිට්ටුවෙම ධර්මයේ තියාගන්න ඕනේ. කිට්ටුවෙම ධර්මයේ තියාගන්න ඕන. ඒ නිසා දරුවන්ට ආදරය කරන්න. කේන්ති ඇති වෙන්න අපෙන් ඈත් වෙන්නේ අපෙන් නැති වෙන්නේ කවුද? අපේ ප්‍රියතමයෝ අපිට නැති වෙනවා. අපේ ප්‍රියතමයෝ අපි කරෙහි තියෙන ආදරය නැති වෙනවා, ගෞරවය විතරක් ඉතුරු වෙනවා. එනිසා මතක තියාගන්න. මිනිස්සෙකුට ජීවත් වෙන්න යමෙක් මේ පංච උපාදානස්කන්ධයට එනම් රූපයට, වේදනාවට, සංඥාවට, සංස්කාරයට, විඥාණයට බැඳී ගියොත් ඒ කෙනා යලි යලිත් මේ සංසාරයේ ගමන් කරනවා. නමුත් යමෙක් මේ පංච උපාදානස්කන්ධයට බැඳී නොයයිද ඒ කෙනා මේ සියලු දුක් වලින් නිදහස් වෙනවා. ධර්මයේ පින්නතුනේ බණ අහන්න නැති ජීවිත හැම එකක්ම මේ ලෝකේ හරි අසරණ ජීවිත. ලෞකික ධනයෙන් පොහොසත් වෙන්න ඇති. දහම නැති ජීවිත මොනතරම් අහිංසකද? මෙලොව අත්හරිනවත් එක්කම නිරේට පාර කපාගත්ත ජීවිතේව. නිකන් හිතලා බලන්න දේවදත්ත හාමුදුරුවෝ පංච අභිඥා අෂ්ට සමාපatti ලැබලා හිටියේ. නමුත් දේවදත්ත බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් වැරදි කළා ඒක නතර කළොත් එහෙම අවංකවම නතර කරනවා මං අද ඉඳලා කරන්නේ නැහැ කියලා. අවුරුදු 20ක් 30ක් 50ක් වෙන්න පුළුවන් එයා වැරදි කළේ. ඒ සියලු පාපේ යට යවනවා අර වැරද්දෙන් අත් මිදිච්ච ගමන්.